ඇහුවම අපි කියනවා අපි බෞද්ධයි කියලා. බෞද්ධ වෙන්නේ කොහොමද ඇහුවේ? සමන අපිට මොනවද කියන්න තියෙන්නේ? මෙන්න මේකට උත්තරයක් දෙන්න. වැඩිම විශ්වාස දේවාලේ කපු මහත්තයාද බුදුහාඳුරුවද? ඈ? බුදුහාඳුරුව. විවාදයක් නැහැ. හරි. මේ ප්‍රශ්න ආපුවාම ඒවට උත්තර හොයන්න දේවාල වලට ගිහිල්ලාම නැද්ද? ඒ කියන්නේ ප්‍රශ්න වල උත්තර දෙවියන්ගෙන් ඉල්ලන්න කියලා ගිහිල්ලාම නැද්ද? අද අපි මේවා මේ මම පැහැදිලිව මේ දේවල් මේ කියලා දෙන්නම්. නැත්නම් මම දන්නවා හරිය තර්කානුකූල දේවල් මේවා හරියම ප්‍රශ්න ඇති වෙන දේවල්. අපි කතා කරමු මේවා වෙන්නේ කොහොමද? ඒවා කොහොමද මේ දේවල් පැවැත්ම කියන එක. මේ ප්‍රශ්න වල උත්තර දේවල් වලින් හොයලා තියෙනවනේ නේද? හරි. ඔය දේවල් වලින් ගියාම කියනවා නේද සමහර ලාවට මේ ඔයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකට පූජාවක් තියන්න ඕනේ. ඒ පූජාව තියන්න හිතමු දවස් 14ක් කියලා. දවස් 14ක් යනකම් තෙලට කන්න එපා කිරට කන්න. දැන් මේ දේවාලෙන් කියන්නේ. කිව්වොත් අපි අකුරටම කරනවද නැද්ද? කරනවානේ. හරි විශ්වාසයි මේක. දවස් 14 යනකම් ආයි තෙලට කන්නේවත් නැහැ නේ. ගෙදර කිරටමයි උයන්නේ. ආයි වැරදිලාවත් තෙල් ගෑවිච්ච කෑමක් කැවෙන්නවත් දෙන්නේ. හරිම පරිස්සම් යනානේ. හදිස්සිය කිව්වොතින් දවස් 14 යනකම් මත්ද්‍රව්‍ය ಜಾති මුකුත් ගෙදෙට ගේන්න එපා. හරියටම කරනවද නැද්ද? කරනවා නේ. දේවාල වලින් කිව්වොත් කරනවා. දේවාල වල කපු මහත්තුරු කියපුවා අපි කොච්චරනම් කළා තියනවද? හා එන එක්කෙනෙක් හරි අත උස්සලා කියන හාමුදුරුවනේ බුදුහාඳුරුන්ගේ දේශනාව අනුව අපිට සරලව ගිහි අපිට දේශනා කළා තියෙනවා පන්සිල් පද පහක් රකින්න. හාමුදුරුවෝ අපේ පවුලේ හැමෝම නම් පන්සිල් පද පහ රකින්නවා. අත උස්සන්න එක්කෙනෙක් හරි ඉන්නවා. අපේ පවුලේ කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. අපේ පවුලේ කවුරුවත් හොරකම් දන්නෙත් නැහැ නේද? හරි. ඉන්නන අත උස්සන්න හාමුදුරුවෝ අපේ පවුලේ අය පන්සිල් රකින්නවා. බලන්න කීයක් ඉන්නවද කියලා? එක්කෙනෙක්වත් නැහැ. හැබැයි බෞද්ධයිද නැද්ද? බෞද්ධයිනේ. හරිද? බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදිහට අනුගමනය කරන්න කියලා දේශනා කරපුවාගෙන් අපි මොනවද ප්‍රතිපත්තියක් විදිහට මේ රකින්නේ නේද? දේවාල වලින් කිව්වනම් අකුරටම කරනවද නැද්ද? කරනවා. ඒකනේ මං කිව්වේ එළියට කියනවා බෞද්ධයි කියලානේ. එළියට කියනවා බුදුරජාණන් වහන්සේ පිළිපදිනවා කියලා. හැබැයි අභ්‍යන්තරයෙන් ඊට වඩා විශ්වාස පස්සේ අපි යනවා නේ. හරිද? දැන් මේ කාටට කියන්න පුළුවන් හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය මට මතකයි. එක දවසක් අපි ගෙදර දරුවෝ අපි හැමෝම එකතු වෙලා පවුලේ අපි හැමෝම එකතු වෙලා චතුරාර්ය සත්‍ය ගැන කතා කරලා තියෙනවා. එහෙම කතා කරලා තියෙනවද? ගෙවල් ඇතුලේ දරුවෝ වැඩි හිටියෝ එකතු වෙලා චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කරලා තියෙද? ඊට අමතරව දැන් බෞද්ධ විදිහට අපි කරානම් කරේ මොනවද? බුදුන් වැන්දද නැද්ද? බුදුන් වැන්දා. බෝධි පූජා තියලා නැති කෙනෙක් ඉන්නව නතුස්ස? හැමෝම තියලා තියනවානේ. හා. කියමු බලන්න බෝධි පූජා තියෙන අරමුණු ටික. මෙච්චර කාල බෝධි පූජා තියපු අරමුණු මොනවද? පන්සලට ඇවිල්ලා බෝධියට බෝධි පූජා තියපු අරමුණු මොනවද? එකක්. ග්‍රහපල. හා තව විභාග වල තියනවානේ. තව ලෙඩ හොඳ වෙන්න. රසාව ඒක දිනු කරගෙන පවුලේ ප්‍රශ්න ටික විසඳ ගන්න නේ. ඒකට අපි බෝධි පූජා තියලා තියෙද නැද්ද? තියනවා නේ. හරි. මේ එහෙම තියෙනෙක් ගැලපෙනවද? බුදුහාමුදුරුවෝ කොහේ හරි දේශනා කළා තියනවාද බෝධියට වඳින්න වැන්දම ලැබෙනවා? දේශනා කරාද? නෑ. එහෙනම් එදා සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියපු වෙලාවේ වනගත වෙලා අර විශාල ඇසතු ගහ දැකපු වෙලාවේ හිතන්න තිබ්බා මේක නම් හරි විශාල ගහක් නේ, මේකෙන් නම් වැන්දොත් හැමදේම හම්බෙයි කියලා හිතලා එදා සිද්ධාර්ථ කුමාරයා උදේ හවස බෝධි පූජා තිව්වා නම් බුද්ධත්වයටපත් වෙයිද? එහෙම වෙන්නේ නෑ නේ. හරිද? මේක හරියට තේරුම් ගන්න. අද වෙනකොට අපි බුදුදහම ගැන වැරදි අවබෝධයක් තියෙන්නේ නේ. අපි හිතන් ඉන්නවා වැන්දම ලැබෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. හරිද? දෙවියන්ගෙන් වේවා, බෝධියෙන් වේවා, බුදුහාඳුරුවන්ගෙන් වේවා වැන්දහම ලැබෙන්නේ මොකද්ද? වැන්දම ලැබෙන්නේ මොනවද කියන්නේ? දන්න විදිහට දැන් අම්මගෙන් තාත්තගෙන් වැන්දම අපිට හම්බෙන්නේ මොකද්ද? තේරෙනවද නේ? ආශිර්වාදයක්. දැන් හිතන්න හැමදාම දැන් ඔන්න මේ අවුරුද්ද අවසානයේ O level ලියන දරුවෙක් ඉන්නවා. මේ දරුවා හැමදාම ගිහිල්ලා මේ උදේට අම්මට වඳිනවා. වැන්දන් පස්සේ අම්මා දරුවගේ ඔළුව අත ගාලා කියනවා පුතේ ඔයා මේ අවුරුද්දේ ලියන O level විභාගයේ හොඳට පාස් වෙන්න. ඔළුව අත ගාලා හැමදාම උදේට කියනවා.
මේක අහලා දැන් මේ දරුවා හිතනවා හරි අම්මා දැන් හැමදාම උදේ මගේ ඔළුව අත ගාලා මෙහෙම කියන නිසා අනිවාර්යෙන් මම පාස් වෙයි. පාඩම් කරන්න නම් දෙයක් නැහැ. එහෙම කියලා හිටියොත් පාස් වෙනවද නැද්ද? නෑ. පාස් වෙන්නේ නෑ නේ. හැබැයි අම්මගෙන් ආශිර්වාදයක් ලැබුණාද නැද්ද? ලැබුණා. ආශිර්වාදය ලැබෙන එක වෙනයි. තමන්ගේ කැපවීම කියන එක වෙනයි නේ. තමන් කැප වෙන්නේ නැත්තම් කොහොම කොච්චර ආශිර්වාදයක් ලැබුණත් ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඒතර දෙවියන්ගෙන් ලැබෙන්නේ මොකද්ද? ආශිර්වාදයක්. වඳින්න එපා කියන්නේ ගරු කරන්න එපා කියන්නේ වන්දනා කරන්න, ගරු කරන්න. හැබැයි දෙවියෝ දෙනවා කියලා බලන් ඉන්නවා නම් අන්න වැරදි මාවතේ යනවා. බෝධියෙන් ලැබෙයි කියලා බලන් ඉන්නවා නම් අන්න වැරදි මාවතේ යනවා නේ. බුදුහාඳුරන්ට වඳින්න ඕනේ එකම අරමුණ මොකද්ද? දන්නවද? බුදුහාඳුරන්ට ගරු කිරීම විතරයි. බෝධියට වඳින්න ඕනේ එකම අරමුණ මොකද්ද? බෝධියට ගරු කිරීම පමණයි. නැත්තම් මේ සසර ගමන නවත්තන එක ගැන දේශනා කරන ධර්මයේ ගනුදෙනුවක් ගැන සාකච්ඡාවක් නෑ නේ. අපි බුදුහාඳුර ළඟට ඇවිල්ලා මොකෝ කරන්නේ? අපි පූජාවක් දෙන්නම් ඒකට හරියන අපේ ලෙඩ හොඳ කරලා දෙන්න. මොන විල්ලජනති කතන්දරද නේ? ඔයත් මේ ගනුදෙනු කළා නැද්ද? ඒ කියන්නේ බුදුහාඳුරත් එක්ක බෝධියත් එක්ක ගනුදෙනු කළා නැද්ද? අපිට දුන්නොත් අපිත් දෙනවා. එහෙම නෑනේ. නැත්තම් වාසනාවක්. හරිද? මොකද සමහර බෞද්ධයෝ ඉන්නවා නේ. ඇවිල්ලා බෝධිය ළඟට වැඳලා කියනවා මේ වැඳපු එකේ පිනෙන් දරුවගේ විභාගේ පාස් කරලා දෙන්න. පාස් වුණොත් බල්බ් එකක් දෙනවා නේ. කියනවා නේ. ඔයත් එහෙම නොකරන එකත් වාසනාවක්. ඒ කියන්නේ බාහිර වෙනවා කියලා කියන්නේ අපිනේ. අපි කියනවා අපිට දුන්නොත් අපිත් දෙනවා. සසර ගනුදෙනුව නවත්තපු බුදුරජාණන් වහන්සේගෙන් අපි මේ ඉල්ලන්නේ නේ. ඒතකොට අපි මේක වරදව වටහාගෙනද නැද්ද? වටහාගෙන. ඔබේ ගැළවීම තියෙන ඔබේ ළඟ. ඔබේ ප්‍රශ්න වල උත්තර තියෙන්නේ ඔබේ ළඟ. බුදුන් වඳින එක බෝධි පූජා තියෙන එකවත් අදින් පස්සේ හරියට කරන්න.